මං ගැන කිව්වොත් මං අෂාන් දැන් අවුරුදු 3ක් විතර මෝගෝ එකේ වැඩ කරන්නේ. ඒ අතර සාමාන්‍යයෙන් ෆිල්ම්ස් වල මැට් පේන්ටිං පැත්ත කරලා තියෙනවා. එතකොට කන්සෙප්ට් ආටිස්ට් කෙනෙක් විදිහට සාමාන්‍යයෙන් අවුරුදු 6ක් විතර එක්ස්පීරියන්ස් එක තියෙනවා. දැනට මගේ ටීම් එකේ ඉන්නවා 4 දෙනෙක් ඉන්නවා දැනට. කැරක්ටර් ආටිස්ට්ලා දෙන්නෙකුයි මාත් එක්ක තව එක්කෙනෙක් ඉන්නවා. එන්වයරන්මන්ට් සිනමැටික් ආටිස්ට්ලා. right. මුලින්ම කියන්න ඕනේ අපි මෝගෝ එකේ ඇතුලේ සාමාන්‍ය වර්ක්ෆ්ලෝ එකක් හැදුවා. කියන්නේ මුලින්ම තිබ්බේ සාමාන්‍යයෙන් 2D ඉලස්ට්‍රේෂන් වර්ක්ෆ්ලෝ එකක් තිබ්බේ. ඒක මට හිතුණා අපි පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ කියලා. එතකොට රිසර්ච් ලෙවල් එකේ ඉඳන් ෆයිනල් කන්සෙප්ට් එකට එනකන් ආර්ට් වර්ක්ෆ්ලෝ එක අවුරුදු 2ක් ඇතුළත දැනට හදලා තියෙනවා. දැන් මේ ප්‍රොසීඩියර් එක තමයි අපි යන්නේ මේ විදිහට. මේකෙදී අපි සාමාන්‍යයෙන් කන්සෙප්ට් ආර්ට් කියන්නේ මොන වගේ දේවල් වලටද ගන්නෙ. කියන්නේ අපිට ඕනේ අනිවාර්යෙන් ගේම් එකක හරි ෆිල්ම් එකක හරි ටෙලි ඩ්‍රාමා එකක හරි ඕනම දෙයක අනිවාර්ය වර්ල්ඩ් බිල්ඩින්. ඒ කියන්නේ අයිඩියා එකක් කොහොමද ජෙනරේට් කරලා විෂුවල් එකක් ඩිවෙලොප් කරන්නේ. හරි. මේකෙදී අපි රෆ් අයිඩියාස් සාමාන්‍යයෙන් කොටස් තුනකට වෙනස් වෙනවා. කැරක්ටර් ඩිසයිනින් එක පැත්තක්, ගේම් ඇසෙට් තව පැත්තක්, එන්වයරන්මන්ට් පැත්ත තව පැත්තක්. මේ වගේ කොටස් තුනකට අපි මේකේ කන්සෙප්ට් ආර්ට් කියන සබ්ජෙක්ට් එක කඩලා තියෙනවා කොටස් තුනකට. මේක ඇතුලේ වෙනම ගොනු කරලා තියෙනවා. මේකේ අපි අනිවාර්යෙන් මොගෝ එක ඇතුලේ වැඩ කරද්දී අපිට මුලින්ම අවශ්‍යම දේ තමයි ස්ටෝරි එක. ඒතකොට අපේ ස්ටෝරි ලියන එක්කෙනෙක් ඉන්නවා. එයා ස්ටෝරි එක අනිවාර්යෙන් ලියලා ඉවර වුණාට පස්සේ මේක අපි කොටස් කීපයකට කඩනවා. මේකේ මොනවද චරිත තියෙන්නේ? මේකේ මොනවද අපි අඳින්න ඕනේ පසුතල. එතකොට ගේම් එකට එන ඇසෙට් මොනවද තියෙන්නේ? හරි. එතකොට මේ ස්ටෝරි එක අපි ස්ක්‍රිප්ට් එකක් විදිහට ෆයිනලයිස් කරලා ටීම් එකත් එක්ක කතා කරලා අපි මේකේ කොටස් ටික වෙන වෙනම ඕකේ කරගන්නවා. ඕකේ කරලා ඉවර වෙලා අපේ කැරක්ටර් ආටිස්ට්ලා ඉන්නවා. කැරක්ටර් ආටිස්ට්ලාට අපි ඒකේ රෆ් ස්කෙච් එකක් අඳින්න දෙනවා. මේ ගහන රෆ් ස්කෙච් එක අනිවාර්යෙන් අපි ඒකේ බේස් කලර් මොනවත් දෙන්නේ නැහැ. නෝමල් රෆ් ස්කෙච් එකක් ගහලා ඒක කොහොමද කට්ටියටම සැටිස්ෆයිද. එතකොට අපි කොහොමද අන්රියල් එක ඇතුලේ මේ කැරක්ටර් එක හදන්න පුළුවන්ද? මේකේ කොහොමද ෆිසික්ස් අනම්මනම් කියන්නේ මේක ඇනිමේෂන් කරන්න පුළුවන්ද? මේ ඔක්කොම ප්‍රොසීඩියර් එක අපි කතා කරලා තමයි අනිවාර්යෙන් මේ ස්ටෝරි එකේ තියෙන කැරක්ටර් එක බිල්ඩ් අප් කරන්නේ. එතකොට ඇසෙට් එක ඇසෙටුත් ඒ විදිහටම තමයි. දැන් නිකන් එක්සැම්පල් එකක් ගත්තොත් God of War එකේ තියෙනවානේ නෝස් මිතොලොජි එක. නෝස් මිතොලොජි එකේ තියෙන ඒ හිස්ටරි එකේ තියෙන දේවල් තමයි බෑග්ග්‍රවුන්ඩ් එකේ හැමතැනම අපිට බලන්න පුළුවන්. එයා නගින පනින හැම දෙයකම මේ නෝස් මිතොලොජි එකේ පුංචි දේවල් අනිවාර්යෙන් ඒගොල්ල එන්වයරන්මන්ට් එක ඇතුලේ එකතු කරලා තියෙනවා. එතකොට අපි මේ ස්ටෝරි එක ඇතුලේ මේ ඔක්කොම ටික අපි ෆයිනලයිස් කරගන්නවා කොහොමද අපේ ඊළඟ ස්ටෙප් එක පටන් ගන්න මූලික කරුණු ටික එකතු කරලා. රිසර්ච් එක තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ මුලින්ම රිසර්ච් එකට සාමාන්‍යයෙන් සතියක් සති දෙකක් එක්ක මාසයක් ඔය වගේ කාලයක් ගන්නවා. ඒක ටයිම් ලයින් එකට එකතු කරත් නැතත් අපේ ඔළුවේ තියෙනවා මේ රිසර්ච් එක ඇතුලේ තමයි අපි වැඩ ටික අනිවාර්යෙන් කියන්නේ අපේ කන්සෙප්ට් ආර්ට් එක වර්ල්ඩ් බිල්ඩින් ෂොට්ස් හැමදේම එකතු වෙන්නේ මේ රිසර්ච් එක ඇතුලේ. ඒක නිසා අපි දැන් ලංකාවේ හිස්ටරි එක ගත්තොත් එහෙම උදාහරණයක් ගත්තොත් අපිට අනුරාධපුර හරි පොළොන්නරු හරි ඒ ඉතිහාසයක් තියෙන අපිට ඉතිහාසය ඇතුලේ තියෙන සමහර දේවල් එකතු කරලා ඒ ගේම් එකට අපි දාගන්නවා. එතකොට ඒකේ රිසර්ච් එක ඇතුළට අවශ්‍ය දේවල් අපි වෙනම නෝට් ඩවුන් කරලා රෙෆරන්ස් ලයිබ්‍රරි එකක් අරගෙන අපි වෙනම ෆෝල්ඩර් කරලා වෙනම මේ ලයිබ්‍රරි කරගන්නවා. ඒ කියන්නේ
අපේ ඒ කාලේ රුයින්ස් තියෙනවන රුයින්ස් වල පොටෝස් මොනවද මොන වගේ ෆෝම් විල්ඩිංද තියෙන්නේ ඒ වගේ තොකට මොන වගේ ස්ටෝන් පිලර්ස් ඔය වගේ අපි මේ ඔක්කොම කලෙක් කරලා රෙෆරන්ස් ගොඩක් එකතු කරලා අපි ලයිබ්‍රරි කරනවා. ඒක තමයි අපි රිසර්ච් එකෙන් පස්සේ දෙවනි ස්ටෙප් එක. මේක තමයි ෆවුන්ඩේෂන් එක. ඊට පස්සේ අපි කරන්නේ මේ අපේ ටීම් එක කරන්නේ මේ වර්ල්ඩ් එක බිල්ඩ් කරන එක. මේ වර්ල්ඩ් එක බිල්ඩ් කරද්දී අපිට අනිවාර්යෙන් මේක කොටස් තුනකට සාමාන්‍යයෙන් මිතොලොජි නේචර් ඇන්ඩ් ආකිටෙක්චර් ගැන අනිවාර්යෙන් පොඩි පයිප්ලයින් එකක් අපේ ඔළුවේ තියෙන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් සමහර එලිමන්ට් තියෙනවා ඒවා විෂුවලයිස් කරද්දී අපි කොහොමද ඒ කියන්නේ අපි මොකක් හරි බිල්ඩින් එකක් ගත්තොත් ඒක අවුරුදු 5000ක් හරි අවුරුදු 2000ක් හරි තිබ්බ විදිහ කොහොමද? මේක හරි ෆැන්ටසියක්නේ. ඒවර ෆැන්ටසියක් නිසා මේක අපිට පොඩ්ඩක් එහෙට මෙහෙට ටිකක් රිසර්ච් එක ඇතුලේ එහෙට මෙහෙට යන්න වෙනවා. ඒක කොහොම හරි අපි වැඩේ එහෙට මෙහෙට ෆලෝ කරලා ඉවරලා අපි අනිවාර්යෙන් මේ බිල්ඩින් ද වර්ල්ඩ් කියන සබ්ජෙක්ට් එක ඇතුලේ අපි විෂුවල් එක ප්ලෑන් කරගන්නවා. ඊළඟට අපිට රෙෆරන්ස් බෝඩ් එකක් ඕනේ. රෙෆරන්ස් බෝඩ් එක කියන්නේ අපි අර එකතු කරන ඉමේජස් ටික. අපි කැන්ඩි එක හරි අනුරාධපුර එක හරි නැත්තම් අපි ග්‍රීක් මිතොලොජි හරි පර්ෂියන් හරි ඊජිප්තු හරි ඒ මිතොලොජි එකට අපි ගියොත් එහෙම අපිට අවශ්‍ය විෂුවල් එක ඩිවෙලොප් කරන්න සහ අවශ්‍ය කැරක්ටර් එක ඩිසයින් කරන්න හරි අවශ්‍ය ඇසෙට් ඩිසයින් කරන්න හරි අපිට අනිවාර්යයෙන් මේ රෙෆරන්ස් බෝඩ් එක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. මේ රෙෆරන්ස් බෝඩ් එකේ මූඩ් බෝඩ්, ඉන්ස්පිරේෂන් බෝඩ්, ස්ටයිල් ෂීට් කියලා කොටස් තුනකට වෙන් කරනවා. රෙෆරන්ස් බෝඩ් එක ඇතුලේ මොන වගේ මූඩ් එකක්ද තියෙන්නේ? කියන්නේ ෆැන්ටසි වර්ල්ඩ් එකකට අපි කියමුකෝ මොකක් හරි කියව් එකක් ඇතුළට ගියා කියලා. ඒ කියව් එකේ පොඩි පොඩි මැජිකල් දේවල් තියෙනවා. කැරක්ටර්ස් ඉන්නවා. ඒකනේ අපේ ඔළුවේ අයිඩියා එක තියෙන මොන වගේ කන්සෙප්ට් එකක්ද අපේ ඔළුවේ දුවන්නේ. එතකොට ඒක අපි මේ හිස්ට්‍රි එකත් එක්ක හරි නැත්නම් අපේ රිසර්ච් එකත් එක්ක හරි කතාවට ගැලපෙන විදිහට හරි මේ දේවල් අපි මූඩ් බෝඩ් එකට අනිවාර්යෙන් එකතු කරගන්නවා. ඉන්ස්පිරේෂන් බෝඩ් එකත් ඒ වගේම තමයි. ස්ටයිල් ෂීට් එක මේ රෙෆරන්ස් බෝඩ් එකේ වෙන කොටස් තුනක් තමයි මේ තුන. ඔය ස්ටයිල් ෂීට් එකේදී අපි ගේම් එක මොන වගේ ස්ටයිල් එකකින්ද හදන්නේ? රියලිස්ටික් යනවාද සෙමි රියලිස්ටික් යනවාද නැත්නම් 2D විදිහට සාමාන්‍යයෙන් 2D ඉලස්ට්‍රේෂන් ටයිප් එකටම යනවද? ඒ වගේ. එතකොට අපි දැන් අපි මෝගෝ එක ඇතුලේ අපේ ගේම් එක ඇතුලේ අපි ස්ටයිල් කීපයක් හැදුවා. දැනට ස්ටයිල් 10ක් විතර හදලා තියෙනවා. ඕකේ අපිට ස්ටයිල් එහෙට මෙහෙට වෙනස් කරලා අපි අන්තිමට ස්ටයිල් එකක් හදාගත්තා. එතකොට අපේ තියෙන ගොඩක් වෙලාවට රියලිස්ටික් විදිහටත් යනවා 2D විදිහටත් යනවා සෙමි රියලිස්ටික් විදිහටත් යනවා. අපි අඳින හැම දෙයක්ම අනිවාර්යෙන් ටෙක්ස්චර් පේන්ට් එකක් යටතේ සබ්ස්ටන්ස් හරහා අර එලිමන්ට් එක වටේ තියෙන රැප් කරන කියන්නේ අපි දැන් ගලක් හැදුවොත් එහෙම අපි ඒක අඳිනවනේ විෂුවල් එකේ. ඒ විෂුවල් එකේ අඳින එක අපි අනිවාර්යෙන් අපේ ටෙක්ස්චර් ටීම් එකේ ඉන්නවා 3D මොඩලින් ටීම් එකේ ඉන්නවා. ඒ ටෙක්ස්චර් ටීම් එක අනිවාර්යෙන් ඒක පේන්ට් කරනවා ඒ විදිහටම. ඊට පස්සේ අපි ඒ දේවල් කොහොමද කියලා බලනවා. ඒ කියන්නේ මේක මේ විදිහටම තියෙන්න ඕනේද? ඒ කියන්නේ මේ තියනවාද මේ වගේ? අපි ඊට පස්සේ කට්ටිය කතා කරලා අපි ඒක අප්‍රූව් කරගන්න කොහොමද මේක ලෙවල් එකට ඇඩ් කරගන්නේ කියලා. මූඩ් බෝඩ් එකක් පෙන්වන්නම්. මෙතන තියෙනවා ටිකක් ලොකු මූඩ් බෝඩ් එකක්. මේකේ දැනට ඔය ෆිල්ම්ස් වල මූඩ් බෝඩ් එකක් තියෙන මේ වගේ තමයි අපි මූඩ් බෝඩ් එක හදාගන්නේ. අපිට අවශ්‍ය දේවල් ගේම් එකට හරි ෆිල්ම් එකක් හදනවා නම් හරි අනිවාර්යෙන් ගේම් එකේ මොන වගේ එන්වයරන්මන්ට් එකක්ද තියෙන්නේ. නිකන් අපි කියමුකෝ ෆැන්ටසි එකක් හරි නැත්තම් ඔය ඩාර්ක් ඒජ් එකේ හරි නැත්තම් God of War හරි Horizon Zero Dawn හරි ඒ වගේ ගේම් එකක හරි
ඒකට අවශ්‍ය ඒ වගේ ඒ වගේ මූඩ් එකක් තියෙන ඉමේජස් ටිකක් අපි ලයිබ්‍රරි කරලා ඉවරලා ඒ ලයිබ්‍රරි ටික අනිවාර්යෙන් මේකට ඇඩ් කරලා මූඩ් බෝඩ් එක හදාගන්න. ඊළඟට අපි ස්කෙච්ෂන් මේ ස්කෙච්ච එක ගහන්න අපි විශුවලයිසින් අයිඩියස් කීපයක් මේ අපි ඔළුවේ තියෙනවා. ඒ කියන්නේ අපි මූඩ් බෝඩ් එක හැදුවට පස්සේ ඊළඟට එකේ අපි තම්නේල් කීපයක් හදා ගන්නවා. ඒ කියන්නේ මූඩ් බෝඩ් එක හදලා ඉවර වෙලා මූඩ් බෝඩ් එක අපි දැන් අපේ ගේම් එකේ සෙට් එකට ඕනේ ස්ටෝරියේ මේ වගේ ෂොට් එකක් තියෙනවා. මේ වගේ එන්වයරන්මන්ට් එකක් තියෙනවා. එතකොට අපි මේ එන්වයරන්මන්ට් එකට අවශ්‍ය මූඩ් බෝඩ් එක හදාගෙන තියෙන මූඩ් බෝඩ් එකේ විදිහට රෙෆරන්ස් ටික ලයිබ්‍රරි කරලා තියෙනවා. ඒ රෙෆරන්ස් ටික අරගෙන අපි සිම්පල් ස්කෙච් ටිකක් ගහනවා තම්නේල් ටිකක්. සාමාන්‍යයෙන් මේවට ගන්න විනාඩියක් දෙකක් වගේ කාලයක්. රෆ්ලි ඒ කියන්නේ රෆ් ස්කෙච් කීපයක් ගහන්නේ ලොකුවට කාලේ ගන්නෙ නැහැ. පැය දෙකක් පැය තුනක් ගන්නෙ නැහැ. මේ තම්නේල් ටික ගැහුවට පස්සේ මේ තම්නේල් ටික තමයි පොලිෂ් කරගෙන යන්නේ. ඒ පොලිෂ් කරනකොට ඒකට එක එක අයිඩියා එනවා. මේකට මේ දේ ඇඩ් කරමු, මේ ෂොට් එකට මේක එකතු කරමු, අනිකට අහස එකතු කරමු, තව මොකක් හරි බිල්ඩින් එකක් එකතු කරමු. ඒ වගේ මේ අවශ්‍ය දේවල් ටික අපි ස්කෙච් එකට ඇඩ් කරලා ස්කෙච් එක තමයි ෆයිනල් කරගෙන යන්නේ. මේ තියෙන ස්කෙච් මූඩ් එක තමයි. එතකොට මේ තියෙන්නේ අපි සාමාන්‍ය වර්ල්ඩ් බිල්ඩින් වලදී මේ කැරක්ටර් එකක් වුණත් ගත්තොත් අනිවාර්යෙන් බ්ලැක් ඇන්ඩ් වයිට් සිලියුලට් එකක් තියෙන්න ඕනේ. මේ තියෙන කැරක්ටර් එකක්. සාමාන්‍යයෙන් අපි කැරක්ටර් එකක් ඩිසයින් කරනකොට අනිවාර්යෙන් ඔය වගේ මේ ෆෝම් ලැන්ග්වේජ් එක කැරක්ටර් එක මොන වගේ ෂේප් එකක්ද තියෙන්න ඕනේ. කැරක්ටර් එක ෆුල් කලර් යන්නේ නැහැ. අපේ බේස් කලර් එක බ්ලැක් විතරයි. බ්ලැක් එකෙන් අපිට අඳුර ගන්න පුළුවන් කැරක්ටර් එක මොන වගේ කැරක්ටර් එකක්ද. විලන් කෙනෙක්ද, ඔරිය කෙනෙක්ද, නැත්තම් කවුරු හරි ෆැන්ටසි කැරක්ටර් එකක්ද. ඒ වගේ අපිට කැරක්ටර් එක අඳුර ගන්න පුළුවන් අපි මේ වගේ පළවෙනි ස්ටෙප් එක තමයි මේ කැරක්ටර් සිලියුලට් එක. ඒක අපි අනිවාර්යෙන් කැරක්ටර් ඩිසයිනින් වලදී මේ වර්ක් ෆ්ලෝ එක ඇතුලේ අඳිනවා. ඒ වගේමයි ඇසෙට් එක වුණත් ඇසෙට් බිල්ඩින් කරන්නත් ඉස්සෙල්ලා අනිවාර්යෙන් ඇසෙට් එක බ්ලැක් ඇන්ඩ් වයිට් බේස් කලර් එකක් එක්ක අපි අඳිනවා. ඊට පස්සේ තමයි ඒක ස්ටෙප් බයි ස්ටෙප් පොලිෂ් කරගෙන යන්නේ. දැන් මේ ෂොට් එක ගත්තොත් එහෙම මේක වර්ල්ඩ් බිල්ඩින් ෂොට් එකක්. අපිට ගේම් එකේ පොතනක හරි මොකක් හරි මේක සයිෆයි ෂොට් එකක්. එතකොට මේ වගේ ෂොට් හතරක් තියෙනවා මෙතන. කැමරා ඇන්ගල් හතරක. මේ කැමරා ඇන්ගල් හතරට අපි අනිවාර්යෙන් මූලික දැනීමක් තියෙන්න ඕනේ. මේ වගේ විෂුවල් ඩිවෙලොප්මන්ට් ෂොට් එකක් ප්ලෑන් කරද්දී හයි ඇන්ගල් ෂොට් එකකද, ලෝ ඇන්ගල් ෂොට් එකකද, ෆුල් වයිඩ් එකකද, එක්ස්ට්‍රීම් වයිඩ් එකකද, ක්ලෝස් අප් එකකද අනිවාර්යෙන් මේ මූලික දැනීම අපිට විෂුවල් ඩිවෙලොප්මන්ට් ෂොට් එකකදී අනිවාර්යමයි. එතකොට මේක අපි බ්ලැක් ඇන්ඩ් වයිට් වලින් මේ ෂොට් එක ඩිවලොප් කරගෙන ගිහිල්ලා තියෙනවා. මේක වැඩි ෆස්ට් ස්ටෙප් එකේදී ඩීටේල් දෙන්නේ නැහැ. ෆෝග්‍රවුන්ඩ් එක, මිඩ්ග්‍රවුන්ඩ් එක, බෑග්ග්‍රවුන්ඩ් එක මේ කොටස් තුන අනිවාර්යෙන් ගේම් එක ඇතුලේ ලුක් ඇන්ඩ් ෆීල් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේකෙදිත් ෆෝග්‍රවුන්ඩ් එක ඩාර්ක් කරලා, මිඩ්ග්‍රවුන්ඩ් එක මීඩියම් ටෝන් එකක් එකතු කරලා, බෑග්ග්‍රවුන්ඩ් එක අපි ෆුල් ලයිට් එකක් දීලා ඇටොමොස්ෆියර් එකක් දුන්නා වගේ සාමාන්‍යයෙන් අර පර්යාවලෝකන ලක්ෂණ තියෙනවා අපි මූලික රීති ටික චිත්‍ර කලාව සාමාන්‍යයෙන් ඉගෙන ගන්නදී ආර්ට් පැත්ත දන්න කට්ටිය අනිවාර්යෙන් දන්නවා ඇති මූලික දේවල් ටික අපි මේ විෂුවල් ඩිවෙලොප්මන්ට් වලදී අපි අනිවාර්යෙන් මේකට එකතු කරගන්නවා ඩිජිටලි. ඊළඟට දැන් ඒ ෂොට් එක මේ අපි මේ වර්ක් ෆ්ලෝ එක ඇතුලේ මොකෝ එකේ වර්ක් ෆ්ලෝ එක ඇතුලේ සිනමැටික් පැත්තේදී අපි මේ එන්වයරන්මන්ට් එකන අපි පොඩ්ඩක් එකතු කරනවා 3D ටූල් ටික. දැන් ගොඩක් කට්ටිය try කරනවා මේ 2D ඉලස්ට්‍රේෂන් විදිහට යන්න. හේතුව මේක හරියන්නේ නැහැ වැඩේ පොඩ්ඩක්. මොකද මේක අපි 3D ටූල් තියෙන එකේ අපිට මේක ස්පීඩ් කරගන්න පුළුවන්. ෂොට් එක කොහොමද හදන්නේ කියලා ඩෙප්ත් එකක් දෙන්න පුළුවන් අපිට. 2D එක ඕක ඇඳ හිටියොත් අනිවාර්යෙන් ටික කාලයක් යනවා. ඒතකොට අපිට ටයිම් ලයින් එක වැඩ කරන්න අමාරුයි.
ඒකට සාමාන්‍යයෙන් අපිට දවස් 4ක් දවස් 5ක් ඇතුළත අනිවාර්යෙන් විෂුවල් එකක් ඩිවෙලොප් කරගන්න හැකියාව තියෙනවා Mogo එකේ workflow එක ඇතුලේ. එතකොට මේ අර 2D එකටම අපි මුලින්ම මම පෙන්නුවේ මේ ස්කෙච් එක Photoshop වලින් ඇඳපු ස්කෙච් එක මේ තියෙන්නේ. මේක අපි බ්ලොක් අවුට් එකක් හදාගන්නවා 3D වලින්. අපිට ඔයාලට ඕන කෙනෙකුට පුළුවන් Blender පාවිච්චි කරන්න Maya හරි 3D Max හරි. එතකොට sculpting software ZBrush එහෙම පාවිච්චි කරලා ඔයාලට ඕන ෂොට් එක බිල්ඩ් කරගන්න පුළුවන්. එතකොට මේ ස්ට්‍රක්චර් එකේ මේක ස්කේල් එක කොහොමද ප්‍රොපෝෂන් කැරක්ටර් එකත් එක්ක කොහොමද ස්කේල් වෙන්නේ ඒ ටික අපි හදාගන්නේ 3D workflow එක ඇතුලේ මේ concept art 3D pipeline එක ඇතුලේ මේ තියෙන්නේ 3D වලින් හදපු blockout එකක් මේක සාමාන්‍යයෙන් ලයිට් කරලා නැහැ ඔය විදිහට තමයි normal base model එක විතරයි ගහලා තියෙන්නේ high detail යන්න ඕනේ නැහැ සාමාන්‍ය low poly අපිට යන්න පුළුවන් මේ වගේ මේ අර ෂොට් එකේම ඉස්සෙල්ලා පෙන්නපු ෂොට් එකේම එකක් තමයි මේක. පේන නැති මේකේ ඩීටේල් මොනවත් ඇඩ් කරලා නැහැ. ඊට පස්සේ අපි මේ ගන්න අර පළවෙනි thumbnail sketch එකේ ඉඳන් ෆයිනල් ෂොට් එකට යනකම් workflow එක තමයි මෙතන මේ තියෙන්නේ. මේක ටික ටික අපි build up කරනවා මේ විදිහට. මේකට අපි කිසිම දෙයක් එකතු කරලා නැහැ. mood lighting textures. කිසිම දෙයක් මේ ෂොට් එක ඇතුලේ එකතු කරලා නැහැ. මේක empty ෂොට් එකක්. අර ෆෝම් ලැන්ග්වේජ් එක කියන්නේ මොන වගේ ෂේප්ස් ටික තියලා සිලින්ඩර් තියලා ඔය විදිහට අර හැඩේ අරගෙන විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපිට මේක පේන්ටෝ එකක් විදිහට ෆයිනල් ටච් කරන්න පුළුවන් Photoshop වලින්. මේ තියෙන්නේ අපි Photoshop වලින් පොඩ්ඩක් බෑග්ග්‍රවුන්ඩ් එකට ඩීටේල් කීපයක් එකතු කරලා මේකේ අහසක් තියෙනවා ඈත. මිඩ්ග්‍රවුන්ඩ් එක පොඩි එළියක් කරලා තියෙනවා. ෆෝග්‍රවුන්ඩ් එක ඩාර්ක් කරලා තියෙනවා ටිකක්. කැරක්ටර් එකේ ස්කේල් එක පේනවා ඇති. මේ ෂොට් එක තමයි ටික ටික ඩිවෙලොප් කරගෙන ඔය ගිහිලා තියෙන්නේ. මේකට අපිට සාමාන්‍ය රෙෆරන්ස් ලයිබ්‍රරි එකේ තියෙන ෆොටෝ එකතු කරන්න පුළුවන්. එතකොට ලයිටින් අපිට දැන් මේක ඊවිනිං ෂොට් එකක් තියෙන්නේ. ඊවිනිං එක ඇතුලේ ටික ටික ඩීටේල් අපි එකතු කරලා තියෙනවා. මේකෙදි Photoshop වලින් අපිට පුළුවන් ඩීටේල් එකතු කරන්න මේ 3D බ්ලොක් අවුට් එකට. මේක අපි මේ විදිහට කරන්නේ මොකද අපිට අnder ලෙවල් එක ඩිසයින් කරන එක්කෙනාට මේ ඒ වැඩේ හරි පහසුයි. අපි කලර් රේන්ජ් එකත් එක්ක කලර් ස්ක්‍රිප්ට් එකත් එක්ක ෂොට් එක දුන්නාට පස්සේ මෙයාට හරි ලේසි වැඩේ කරන්න. ලෙවල් එක ඇතුලේ කොහොමද ලෙවල් එක ඒ කියන්නේ මේ ලයිටින් මේක මේ විදිහට තියනවා. එතකොට මට හරි ලේසි වැඩේ කරන්න වැඩි එහෙට මෙහෙට බ්ලොක් අවුට් එක හදන්න දෙයක් නැහැ. බ්ලොක් අවුට් එකේ මේ කැමරා ෂොට් එක මෙහෙම තියෙනවා. ඒ විදිහට අපි මේ workflow එක Mogo එක ඇතුලේ හදාගෙන තියෙන්නේ. මේකේ තියෙන්නේ ටිකින් ටික ෆෝග්‍රවුන්ඩ් එකට පොඩි රූෆ් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ රූෆ් එක පොඩ්ඩක් ඩාර්ක් වෙලා තියෙනවා. මිඩ් ග්‍රවුන්ඩ් එකේ තියෙන රූෆ් එක පොඩ්ඩක් එළිය වැටිලා තියෙනවා. අර පැත්තෙන් බෑග්ග්‍රවුන්ඩ් එකකින් එන සන් ලයිට් එකත් එක්ක පොඩ්ඩක් එළිය වැටිලා තියෙනවා. මේ වගේ අනිවාර්යයෙන් මේ ෂොට් එකක් ඩෙවලොප් කරද්දී අපි ලයිටින් ආලෝක පරාසය මොන වගේ තත්ත්වයන් යටද මේ එන්වයරන්මන්ට් එක ඇතුලේ තීරණය වෙන්නේ මොන වගේද වැටෙන්නේ කොහොමද ඒ ගැන අපි මූලික දැනීමක් අපිට තියෙන්න ඕන. ඒකට අපි හොඳම දේ තමයි අපි නේචර් එකත් එක්ක ඉන්න එක. එතකොට අපිට පුළුවන් අවශ්‍ය දේවල් අපේ අයිඩියාස් ටික ඒ කියන්නේ අපේ බ්‍රේන් එකට ජෙනරේට් කරගන්න පුළුවන් අපිට මූලික දේවල් ටික. මේ තියෙන බිල්ඩින් එක ඩීටේල් වෙනවා ටික ටික. මේ තියෙන ෆයිනල් ෂොට් එකක්. දැන් මේකෙදි අපි මේ
ෆෝග්‍රවන්් මිඩ්ග්‍රවන්් බැක්ග්‍රවන්් තුන අනිවාර්යෙන් විශුවල් එකක් ඩිවලප් කරනකට අපිට අනිවාර්යෙන් ඕනේ මේ විදිහට තමයි එතකොට මේ අපේ විශුවල් ඩිවලප්මන්් පැත්ත මෝකෝ එකේ වර්ෆ්ලෝ එක ඇතුළේ ගේම් එකේ එන්වරමන්ටක් කොහොමද ඩිසයින් කරන්නේ මේ විදිහට තමයි අපි සිලෙවුලට් එකේ ඉඳන් ෆයිනල් කන්සෙප්ට් එක දක්වා මේ විදිහට කරන්නේ. එතකොට මේකේ අපිට අනිවාර්යෙන් කලර් ස්ක්‍රිප්ට් එකක් ඕන වෙනවා. කලර් ස්ක්‍රිප්ට් එක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා අපේ ලෙවල් ඩිසයිනර්ට, ටෙක්ස්චර් ආටිස්ට් මේ කීප දෙනාට අපේ ටීම් එකේ අනිත් අයට. මේ තියෙන අපේ කලර් ස්ක්‍රිප්ට් එකක්. මෙතෙන්දි මේ ෂොට් එක ඇතුලේ මොන වගේ රේන්ජ් එක කලර්ස්ද තියෙන්නේ කියලා බලන්න බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන කලර්ස් ටික මෙතෙන්දි එකතු කරලා තියෙනවා. ආයි මිඩ් ග්‍රවුන්ඩ් එකේ තියෙන කලර්ස් ටික ෆෝග්‍රවුන්ඩ් එකේ කලර්ස් ටික තුන්වෙනි පේලියෙන් ඇඩ් කරලා තියෙනවා ඩාර්ක් කලර්ස්. එතකොට මේකේ ටයිම් පීරියඩ් එක අපි දෙනවා ෆියුචර් එකක්ද මොකක්ද කලර් එක මොන වගේ ග්ලූමි කලර් එකක්ද ඇස්පෙක්ට් රේෂියෝ එක 6:9ද 4Kද 2Kද 8Kද එතන අපිට අවශ්‍ය විදිහට දෙන්න පුළුවන් ෆෝමැට් එක ඩිජිටල් ෆෝමැට් සයිස් වයිට් ෆ්‍රේම් ෂොට් එක මොකද්ද හයි ඇන්ගල්ද ඊවිනිල් ලයිට් එකක්ද තියෙන්නේ නැත්නම් මූන් ලයිට් එකක්ද ඉන්ටීරියර්ද එක්ස්ටීරියර්ද ලොකේෂන් එක ඒ වගේ අපි පොඩ්ඩක් අර කැරක්ටර් ප්‍රොෆයිල් එක වගේ මේ ෂොට් එක ඇතුලේ බිල්ඩ් අප් එකේ පොඩ්ඩක් විස්තර ටිකක් දෙනවා කලර් ස්ක්‍රිප්ට් එක. එතකොට අපිට ඒක ලේසි මේ අපෙන් ආයි අහන්නේ මේක කොහොමද කරන්න කියලා. අපි ඒ ස්ටෙප් එක අනිවාර්යෙන් අපේ කන්සෙප්ට් ආර්ට් ඩිපාර්ට්මන්ට් එකේදී අනිවාර්යෙන් මේක ඉවර කරලා දානවා කියන්නේ. මෙතනින් එහා අපි මේ ෂොට් එකයි මේ කලර් ස්ක්‍රිප්ට් එකයි දුන්නට පස්සේ ඇසෙට් කට්ටිය හදාගෙන යනවා 3D මොඩලින් කරන කට්ටිය එයාලගේ වැඩ ටික කරගෙන ටෙක්ස්චර් පාර්ට් එකේදී ටෙක්ස්චර් ආටිස්ට්ලා ඒ විදිහට වැඩ කරගෙන යනවා අන්තිමට ලෙවල් ඩිසයිනර් එයාගේ වැඩේ කරනවා අපිට ඒ අතරතුරේ අපි වර්ක්ෆ්ලෝ එකේ වැඩ ටික මෙයාලා කොහොමද කරන්නේ අපෙන් කියන්නේ මේක විදිහටම මේක තියනවාද කියලා අපි පොඩ්ඩක් ගිහිල්ලා බලනවා වැඩේ කොහොමද කරන්න කියලා මේ කලර් එක තියනවාද මේ ඇසෙට් වල මේ කලර් එක මේ එන්වයරන්මන්ට් එක ඇතුලේ දුවනවාද ඒ ටික අපි අනිවාර්යෙන් ආර්ට් ඩිරෙක්ෂන් පැත්ත මේ අපේ මේ ප්‍රොසීඩියර් එක ඇතුලේ අනිවාර්යෙන් ඒක සිද්ධ වෙනවා. එතකොට අපේ මූලික කරුණු ටික තමයි සාමාන්‍යයෙන් මේ concept එකේ configuration එක අපි රිසර්ච් එකේ ඉඳන් බිල්ඩ් කරන ෂොට් එක කැරක්ටර් ඒ කියන්නේ විෂුවල් එක කැරක්ටර් එක ඇසෙට් එක අනිවාර්යෙන් ස්ට්‍රෝං ඩිසයින් එකක් වෙන්න ඕනේ. ඒකේ මූලික දේ තමයි ස්කෙච් එක. ස්කෙච් එකෙන් පස්සේ ඒක රිෆයින් ස්ටෙප් වලට යනකොට අර විදියට 3D මේ ටූල් ටික අපිට එකතු කරගන්න පුළුවන් අපේ ප්‍රොඩක්ෂන් එක ස්පීඩ් කරගන්න. ඒක මාර විදියට වටිනවා. මොකද අපි ලංකාවේදී කරන්නේ නැහැ අඩුයි. සාමාන්‍යයෙන් හොලිවුඩ් පයිප්ලයින් වලදී එයාලගේ ගේම්ස් වල මූවිස් වලදී මේ පයිප්ලයින් එක මෙයාලා පාවිච්චි කරනවා. මේකෙන් අපිට මේ වර්ක්ෆ්ලෝ එක ස්පීඩ් කරගන්න පුළුවන් ගොඩක්. ඒ ෂොට් වල මම පොඩ්ඩක් කරන් පෙන්නන්නම් මූඩ් බෝඩ් කීපයක්. ඔයාලට අවශ්‍ය වෙයි ඔයාලා කියන්නේ ගේම්ස් හදනකොට අපේ හිස්ටරි එක පාවිච්චි කරනවා නම් හිස්ටරි එකේ කොහොමද මූඩ් බෝඩ් එකක් හදාගන්නේ. මේ තියෙන්නේ මම හදපු මූඩ් බෝඩ් එකක් මගේ පර්සනල් ප්‍රොජෙක්ට් එකකට බහිරව කියන කන්සෙප්ට් එකක් ඩක් ඔළුවට අයිඩියා එකක් ඇවිල්ලා ඒක ඩිවලොප් කළා. ඔක ඉන්දියාවේ තියෙන වෙනම කන්සෙප්ට් එකක් ආයි ලංකාවේ තියෙන කන්සෙප්ට් එකත් එක්ක එකතු කරලා මූඩ් බෝඩ් එකක් හදාගෙන තමයි මේ කියන්නේ මම විෂුවල් එක ඩිවලොප් කරන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන් ඕන වැඩකදී මූඩ් බෝඩ් එකක් හදාගන්නවා. ඒක අපේ මොගෝ එක ඇතුලේ අනිවාර්යෙන් අපි හැමෝටම කැරක්ටර් අඳින එක්කෙනා පවා ඇසෙට් එක අඳින එක්කෙනා පවා එන්වයරන්මන්ට් එක අඳින එක්කෙනා පවා අපි මූඩ් බෝඩ් එක අනිවාර්යෙන් හදාගන්න. මූඩ් බෝඩ් එක නැතුව අපිට වැඩ කරන්න බෑ. මූඩ් බෝඩ් එක ඇතුලේ තමයි ගේම් එකේ ස්ටෝරි එකෙන් පස්සේ සෙකන්ඩ් ස්ටෙප් එක රන් කරන්නේ.
මොන ස්ටයිල් එකක්ද මොන වගේ දේවල්ද අපි එකතු කරලා තියෙන්නේ. අපිට සමහරක් දේවල් වලදී කෙනෙකුට පෙන්වන්න ඕන අපිට මේ දේවල් ටික තියෙනවා මේක ලොකු රිසර්ච් එකෙන් පස්සේ තමයි අපි concept එක develop කරලා ඔය 3D modeling texturing level ඒ level ටිකට අපි දෙන්නේ ඒ කට්ටියට. මේ තියෙන්නේ තව mood board එකක්. මේක සාමාන්‍යයෙන් අර 3D අපිට workflow එක හදාගන්නකොට මේ බර්ඩ් අයි ෂොට් එකක් වගේ බේසික් එකක් හදාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ ෂොට් එක පොලිෂ් කරලා තියෙන්නේ. සාමාන්‍ය දුරකට කරපු එකක්. මේ තියෙන කලර් ස්ක්‍රිප්ට් එක. මෙතන මොන වගේ මේ ෂොට් එක ඇතුලේ මේ වගේ කලර් රේන්ජ් එකක්ද තියෙන්නේ කියලා එකතු කරලා තියෙනවා. ඊට අමතරව මේ තියෙන අර මං කිව්වේ මේ සාමාන්‍යයෙන් එන්වයරන්මන්ට් එකක් ඩිසයින් කරද්දී අපි බේසික් තම්බ්නේල් එකක් ඩිසයින් කරනවා කියලා මෙන්න මේ තියෙන මේ වගේ ෂොට් කීපයක්. ඔය එක එක කැමරා ඇන්ගල් වලින් කරපු මේවට සාමාන්‍ය විනාඩි 10ක් 15ක් වගේ කෙටි කාලයක් ගන්න. අපිට ඔළුවේ තියෙන හැඩතලගේ හැඩයක්ද තියෙන ෆෝග්‍රවුන්ඩ් එකේ මිඩ් ග්‍රවුන්ඩ් එකේ මොන වගේ කෙනෙක්ද ඉන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඈත මොන වගේද සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒ වගේ බේසික් අයිඩියා එක ගන්න පුළුවන් විදිහට මේ ෂොට් එක ප්ලෑන් කරනවා. ඒක අපිට හරි ලේසි. ඊට පස්සේ තමයි මේ ෂොට් එක පොලිෂ් කරන්නේ. මේ ෂොට් එකේ කලය පැලට් එකක් දාලා තියෙනවා මෙතෙන්ට. මේ තියෙන එක පොඩ්ඩක් කලර්ස් පොඩ්ඩක් එකතු කරලා කරපු එකක්. මේ තියෙන අර ඉස්සෙල්ලා මම පෙන්නුවේ මෙන්න මේ බහිර ප්‍රොජෙක්ට් එකේ ඒකේ කැරක්ටර් ඩිසයින් එකක්. මේක සාමාන්‍යයෙන් අපිට කියන්නේ අපේ කන්සෙප්ට් ආටිස්ට් කෙනෙක් විදිහට අපි එක්ස්පීරියන්ස් එකත් එක්ක සෑහෙන අප්ඩේට් වුණාට පස්සේ අපිට අර සිලියුලට් එක අයින් කරලා අපිට ඔළුවේ තියෙන අයිඩියා එකත් එක්ක අපිට කැරක්ටර් එක 3D ටූල් පාවිච්චි කරලා ඩිසයින් කරන්න පුළුවන් අනිවාර්යයෙන්. මේ තියෙන ඒ වගේ කැරක්ටර් එකක් ඩිසයින් කරලා මේ තියෙන එක තව ෂොට් තව එකක්. මේ තියෙන අපි එන්වයරන්මන්ට් එකකට හදපු මේක මම මගේ පර්සනල් ප්‍රොජෙක්ට් එකකට කරපු එකක්. මේ කිඩ් බෑෂ් එකක් හදාගන්න කිඩ් බෑෂ් එක හදාගත්තාම අපිට ලේසි එන්වයරන්මන්ට් එකේ හිට මෙහෙට වෙනස් කර කර අපිට අවශ්‍ය ෂොට් එක ඩිවෙලොප් කරන්න. පස්සේ අපිට ඒක මේ පේන්ට් කරන්න පුළුවන්. මේ තියෙන රෙන්ඩරින් කරපු එකක් බ්ලෙන්ඩර් වලින්. මේක ලයිටින් කරලා තියෙන බ්ලෙන්ඩර් එකෙන්ම තමයි ලයිටින් කරලා මේක පස්සේ ෆොටෝෂොප් වලින් පුළුවන් අපිට පේන්ට් එකක් දෙන්න. පොඩ ඩීටේල් එකතු කරලා අපි මේ වගේ තමයි සාමාන්‍යයෙන් අපේ ගේම් එක ඇතුලේ වර්ක්ෆ්ලෝ එක හදාගන්න අපි 3D වලින්. ඒතකොට අනිවාර්යෙන් 2D පැත්ත අපි තියෙන ගමන් අපි 3D පැත්තත් අපි ඩිවෙලොප් කරලා තියෙනවා. එතකොට අපිට අපේ අනිවාර්යෙන් කන්සෙප්ට් ආර්ටිස්ට්ලා සමහරක් අය 2D ඉලස්ට්‍රේෂන් පැත්ත කරනවා කැරක්ටර් පැත්ත. අපි එන්වයරන්මන්ට් වලදී අපි 3D අනිවාර්යෙන් පාවිච්චි කරනවා මේ ෂොට් එක ඩිවෙලොප් කරන්න. මේ වගේ ෂොට් එකක් අපි කලර් ස්ක්‍රිප්ට් එකත් එක්ක ලෙවල් එක හදන ලෙවල් ආටිස්ට් දෙනවා. එතකොට යාට හරි ලේසි වැඩේ කරගෙන යන්න. ස්තුතියි මට chance එකක් අරන් දුන්නට අපේ ලෝගෝ සෙට් එක
එතකොට රවින්දු ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් මේ මෝගෝ එකේ වර්ක් ෆ්ලෝ එක තමයි මම එතකොට අද ඉදිරිපත් කළේ.